හරි. අපි යන්නේ. Hello guys, welcome back to my YouTube channel. ඉතින් මං හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. කොහොම හරි මම හොස්ටල් එකේ ඉඳන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අවසාන vlog එක තමයි මේක. මොකද මේ දවසේ අපි හොස්ටල් එකෙන් අයින් වුණා. අපි ෆස්ට් ඉයර් එකේ හොස්ටල් එකෙන් අයින් වෙලා අපේ බඩු ටික ඔක්කොම අපි සෙකන්ඩ් ඉයර් එකේ ඉන්න ඕනේ බෝඩින් වල. ඒ බෝඩින් වලට ගිහින් දැම්මා. එතකොට සෙකන්ඩ් ඉයර් එක පටන් ගත්තාම ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නේ බෝඩිමේ ඉඳන් අලුත් vlogs. ඉතින් මාර දුකයි. මොකද අපි අවුරුද්දක් 31ට හිටපු තැනනේ. එතකොට ඉතින් එතන දාලා යද්දි ගොඩක් දුකයි. කොහොම හරි අපි අපේ බඩු ටිකත් ඔක්කොම පැක් කරගෙන රූම් එකත් පොඩ්ඩක් අස් කරලා අතු ගාලා එකත් පොඩක් පිළිවෙලකට කරලා තමයි අයින් වුණේ. කොහොම හරි එනකොට ගෙනාවට වඩා ගොඩක් බඩු ගොඩක් එකතු වෙලා තිබුණා අපි 4 දෙනාගේ යනකොට අරගෙන යන්නේ. ඉතින් මේ තමයි එදා අපි අයින් වුණ දවසේ උදේ. ඊට කලින් අපි ටික ටික බඩු අස් කරගෙන තමයි තිබුණේ. ඇත්තටම සෑහෙන දුකකින් එදා දවසම ගත කරේ. අපිට කොහොම හරි එදා එක්සෑම් එකකුත් තිබුණා. උදේම ගිහින් ඒක ලියලා ඇවිත් තමයි බඩු ටික අරගෙන ගියේ. එදාම අපි 4 දෙනාම ගෙදරත් ගියා. මම හිතන්නේ අපිට අලුත් යාළුවෝ ගොඩාක් හම්බුනේ මේ හොස්ටල් ජීවිතෙත් එක්ක. හොස්ටල් එක ඇතුලේ ගොඩ ළමයි ඉන්නවා. එක එක දිහාවල් වලින් ආපු එක එක පළාත්වල එක එක විදිහ ළමයි ඉන්නවා ගොඩාක්. ඉතින් කොහොම හරි එතනින් කීප දෙනෙක් ළඟම යාළුවෝ වෙනවනේ. ඇත්තටම අපිටත් එහෙම ළඟම යාළුවෝනේ කීප දෙනෙක් ඉන්නවා. ඔක්කොම යාළුවෝ ඔක්කොමත් එක්ක හොඳට කතා කරලා හොඳට සතුටින් හිටියා ඔක්කොමත් එක්කම. හැබැයි අර හැමදේටම ළඟින් ඉන්න ළඟම යාළුවෝ ටික දෙනෙක් ඉන්නවා. ඉතින් අපි හැමෝම එක්කම බෝඩිමකට යන්නේ නැහනේ. එතකොට අපිට වෙන වෙන්න වෙනවා. එතකොට ඉතින් දුකයි. ඒ යාළුවෝ දාලා යන්න වෙන එකත් ගොඩාක් දුකයි. එහෙම ඉතින් අද දවසේ අපි ෆොටෝස් ගැහුවා, එක එක වීඩියෝස් කරා, කතා කරා, දුක කිව්වා, සතුටු වුණා, ඔක්කොම වුණා. ඉතින් මෙහෙම එකතු වෙලා ඉන්න තියෙන අන්තිම දවස. හැබැයි අපිට තර්ඩ් ඉයර් එකෙත් පුළුවන් ආයෙත් හොස්ටල් වල ඉන්න. මම හිතන්නේ ආයෙත් මේ වගේ විදිහට මේ විදිහට ඉන්න පුළුවන් වෙයි කියලා. මේ පැත්තට ටිකක් පුල් අම්මි. කොණ්ඩේ ගලව ගන්න. මූන් එක විතර පිටේ කියන්නේ ඉතින් ආ හිටියේ මම. ඒ දවසට එක සැරයක් මම දැක්කේ නැත්නම් කෑවේ නෑ වගේ නේද? අනේ අම්මි. වොෂ්රූම් එකේ ගතක් වෙයි ආයෙත්. වොෂ්රූම් එකේ නාම කාමරේ හොයාගමු. ඕනේ මේ කාමරේ ආව. තර්ඩ් ඉයර් එක නිමුණු හලෝ. මේක කෑ ගත්තේ මට ඊට ආයනවා. මට තේරෙයි. අනේ ඒක දුක නැති මම ඇඬුවොත් නම් ඉතින් මෙතන ඉන්න වෙන්නේ නැහැ. අවසානයේ ඔක්කොම ඇඳලා ඉන්නේ.
විදිය විදියට යන්නේ අපි රූපෙත් ගාගත්ත රූපෙත් කියලා යන්නේ අපිට අර දැනෙන්නේ ඔයාලට අදලා අපි අද දෙන ඔන්න මුදුනේ මෙයාලා නෑ අවුරුද්දක් මේක ඉඳලා අඳුරා හිතුවේ ඉගෙන අර එච්චර බැඳි ආපු එදා අපි මතකද ඉස්සරෝ මේ රූපෙකට එන්න ෆොටෝ එක ඒක කවුරුහරි දාලා අද කොහොම එකක් තව එකක් අර පීඩුවේ එහෙම මම කියන්නේ ඔව් සරේ පොකල් මොකල් උඩින් තියන්නේ කමන්න එහෙම එක ආද බලන්න බෑ හොතුනේ කො වීඩියෝ නේද අකෝ බලන්න වීඩියෝ තව ලංගෙන් මෙන්න මේ මොළු ගාවන කේසි හැම ෆොටෝ එකක් ගහන්න කේසි එන්න ළමයි මේ කැම්පස් එකේ ඔක්කොම වීඩියෝ නා කිව්වා අපි කිව්වා කේසිකු ලොග් එකද අපිට කියලා අපි යන්නයි යන්නේ බයි අදට vlog එක ඉවරයි. තවත් දවසක ලස්සන අලුත් vlog එකක් අරන් එනකන් පරිස්සමෙන් ඉන්න.